ඔයා දන්නවද ඔයා නිදාගන්නවා කියලා කියන්නේ ඔයාගේ මොලේ වැඩ නතර කරනවා කියන එක නෙවෙයි කියලා. ඇත්තටම ඔයා නිදාගෙන ඉන්න වෙලාවට ඔයාගේ මොලේ ඇතුලේ මහා පරිමාණයේ පිරිසිදු කිරීමේ ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක වෙනවා. ඔයා එක දවසක් නිදි මරනවා කියලා කියන්නේ ඔයාගේ මොලේ ඇතුලේ කුණු එකතු වෙන්න දෙනවා කියන එක. අද අපි කතා කරමු නින්දේදී මොලය පිරිසිදු කරන ලිම්පැටික් සිස්ටම් එක සහ ඊළඟ දවසේ ඔයාගේ IQ මට්ටම උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගන්න නිදා ගන්න ඕන විද්‍යාත්මක ක්‍රමය ගැන. Mind Boost ලංකා channel එකේ Brain Video Series එකේ 7 වෙනි වීඩියෝ එකත් එක්ක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ Brain Video Series එකේ අවසාන වීඩියෝ එකට කලින් වීඩියෝ එක අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා අපේ මොලේ අප්ඩේට් කරගන්නේ කොහොමද කියලා. හැබැයි මේ අප්ඩේට් කරගත්තට ඒ අප්ඩේට් කරගත්තු එක හරියට ඉන්ස්ටෝල් කරගන්න නම් අපිට හරි විවේකයක් ඕන. එහෙම නැත්නම් හරි නිින්දක් අවශ්‍යයි. ඉතින් අද අපි බලමු මේ නිින්ද කියන්නේ නිකම්ම විවේකයක් නෙවෙයි. ඒක මොලේ නඩත්තු කාලය වෙන්නේ කොහොමද කියලා. අපේ ඇඟේ තියෙන කුණු ඉවත් කරන්න වෙනමම පද්ධතියක් තියුණට අපේ මොලේට එහෙම එකක් නැහැ. හැබැයි අපේ මොලේට තියෙනවා මෙන්න මේ ගිම්පැතික් කියන සිස්ටම් එක. අපි අවදියෙන් ඉන්න වෙලාවට අපි දවසේ වැඩ කරන වෙලාවට අපේ මේ මොලේ ඇතුළට විවිධ වර්ගයේ විෂ රසායනිකයන් එකතු වෙනවා. අපි ගැඹුරු නිින්දකට ගියාම වෙන්නේ අපේ මොලේ ඇතුලේ සෛල අතර ඉඩ 160කින් විතර වැඩි වෙනවා. එතකොට මෙන්න මේ මොලේ ඇතුලේ තියෙන දියරයක් හරියට හෝස් එකකින් වතුර ගහනවා වගේ ඇවිල්ලා අර එකතු වෙලා තියෙන තැන් තැන් වල තියෙන විස කුණු රසායනිකයන් ඔක්කොම ටික සෝදගෙන දාගෙන යනවා. ඔයා නිදි මරනවා කියලා කියන්නේ අන්න අර හෝස් එක වහලා දානවා. එහෙම නැත්නම් අවහිර කරනවා වගේ වැඩක්. එතකොට ඔයාගේ මොලේ ඇතුලේ තියෙන කුණු සෝදලා හරින්න ඉඩ ලැබෙන්නේ නැහැ. හරි දැන් ඔයා දන්නවා මෙන්න මේ නිින්ද කියන්නේ කොච්චරනම් වැදගත් දෙයක්ද කියලා. අපි කතා කරන මොනවා හරි ගැටලු වෙන මොලයත් එක්ක සම්බන්ධ වෙන හැම තැනකදීම වගේ මෙන්න මේ නිින්ද අපිට වැදගත් වෙනවා. ඒ කියන්නේ නිදා ගන්න ඕන කියන එක වැදගත් වෙනවා. දැන් ඔයාලට මම දැන් ටිකට කලින් කිව්වා මේ නිදා ගන්නවා කියලා කියන්නේ අර පිරිසිදු කරන්න තියෙන හෝස් එකක් වහලා දානවා වගේ වැඩක්. හරි දැන් මෙන්න මේ නිදා ගන්න එක හරියට උනේ නැත්නම් අපිට මොකද වෙන්නේ? මම ඒක බරපතලම හේතු 3ක් කියන්නම්. එහෙම නැත්නම් මෙන්න මේ නිින්ද හරියට ලැබුණේ නැත්නම් අපිට මොකද වෙන්නේ කියලා කරුණු 3ක් කියන්නම්. නිසියාකාරව මේ නිින්ද අපේ මොළයට ලැබෙන්නේ නැති එකෙන් අපිට වෙන ලොකුම පාඩුව තමයි අවධානය ගිලිහී යනවා කියන එක. ඉතින් මෙන්න මේ හරි නිින්දක් ලැබුණේ නැති වුණාට පස්සේ අපේ අවධානය නැති වෙනවා. මේක හරියට නිකන් මධ්‍යසාර ගත්තු එහෙම නැත්නම් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරපු කෙනෙක් වගේ. ඔයාලා දන්නවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්ගේ ප්‍රතිචාර කරන වේගය ටිකක් අඩුයි. මෙන්න මේ ප්‍රතිචාර දක්වන වේගය අඩු වෙන එකෙන් වෙන්නේ ඔයා වාහනයක් පදවන වෙලාවක හරි එහෙම නැත්නම් මැෂින් එකක් ක්‍රියාත්මක කරන වෙලාවක හරි මොකද වෙන්නේ? හදිසි තීරණයක්, ක්ෂණික තීරණයක් ගන්න බැරි වෙනවා. පර්යේෂණ වලට අනුව කියලා තියෙනවා මිනිස්සේ පැය 19ක් නොනිදා ඉන්නවා කියලා කියන්නේ ඒ මිනිස්සෙගේ ලේවල තියෙන මධ්‍යසාර ප්‍රතිශතය 0.0.5කින් වැඩි වෙනවා කියන එක. ඉතින් අපි නිදි මරනකොට අපේ මොළයේ ඇතුලේ තියෙන සෛල අතර පණිවිඩ හුවමාරු කරන වේගය අඩාල වෙනවා. අන්න ඒ වෙලාවට තමයි අපිට අවධානය ගිලිහී යන්නේ. එහෙම නැත්නම් අපේ ප්‍රතිචාර දක්වන කාලය අඩු වෙන්නේ. නිදි මරණයකින් අපේ මොළයේ වෙන දෙවෙනි ගැටලුව තමයි මතකය අහිමි වීම. එහෙම නැත්නම් මතකය අඩු වීම. අපි මතකය ගැන කියන වීඩියෝ එකෙත් කතා කරා මෙන්න මේ හිපෝකැම්පස් එකේ තමයි මුලින්ම අපේ පාඩම් කරන දේවල් එහෙම නැත්නම් දවසේ වෙන දේවල් තැම්පත් වෙන්නේ කියලා. හිපෝකැම්පස් එකෙන් තමයි අපේ ස්ථීර මතක ගබඩාවට සේව් කරන්නේ. මෙන්න මේ සේව් කරන ක්‍රියාවලිය එහෙම නැත්නම් මෙන්න මේ සේව් කරන බටන් එක ක්‍රියාත්මක වෙන්නේ අපි රැට නිදා ගන්නකොට. මෙන්න මේ නිදා ගන්න වෙලාවේ තමයි මේ සේව් වෙන්නේ. ඉතින් අපි නිදි මරනවා කියලා කියන්නේ මොකද්ද? අද පාඩම් කරපු දේ අද රෑ නිදි මරුවොත් එහෙම ඒ අද පාඩම් කරපු දේ හිර වෙලා තියෙනවා මොලේ. ඉඩ පිරීලා තියෙනවා. ඉතින් අවශ්‍ය දේ විතරක් සේව් කරලා අර ගබඩාවට යවන්න විදියක් නැහැ. ඒක නිසා මෙන්න මේ නිදි මරණයකින් වෙන දෙවෙනි ගැටලුව තමයි අපේ මතකය අහිමි වීම. නිදි මරණයකින් වෙන තුන්වෙනි ගැටලුව එහෙම නැත්නම් බරපතලම ගැටලුව තමයි පාලනය ගිලිහලා යන එක. ඉතින් මම ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක ගැන පළවෙනි වීඩියෝ දෙවෙනි වීඩියෝ එකේදී කිව්වා ඇමිග්ඩාලා ක්‍රියාත්මක වෙනවා කියලා හදිසි අනතුරු වලදී. ඉතින් මෙන්න මේ නිදි මරණයකේදී අපේ මෙන්න මේ ඇමිග්ඩාලා 160කින් වැඩිපුර ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න අර ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක එහෙම නැත්නම් තීරණ ගන්න ඉන්න මොලේ ප්‍රධානියා අපේ අවහිර වෙනවා. එහෙම නැත්නම් එයා අඩාල වෙනවා. එයාට වැඩ කරන්න එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ. මොකද ඇමිග්ඩාලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් අන්නේ වෙලාවට තමයි අපිට තීරණ ගන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ අපි අපේ පාලනය නැති වෙනවා.
අපිට හදිසි තීරණ ගන්නවා එහෙම නැත්නම් කේන්ති යනවා තරහ යනවා මෙන්න මේ වගේ දේවල් වෙන්නේ මෙන්න මේ ඇමිග්ඩාලා ක්‍රියාත්මක වුණාට පස්සේ එහෙම නැත්නම් ඇමිග්ඩාලා 160කින් ඉම්ප්‍රූව් වුණාට පස්සේ මේක වෙන්නේ අපි නිදි මැරුවට පස්සේ. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම නිදි මරන්න නැතුව ඉන්න ඕන. මොකද බරපතලම ගැටලුව තමයි අපේ පාලනය ගිලිහිලා යන එක. හරි මම දැනට ඔයාලත් එක්ක කතා කරා මෙන්න මේ මොළයත් එක්ක නිින්ද ක්‍රියා කරන්නේ කොහොමද කියලා. මේ මොළේ ඇතුලේ නිින්ද කියන්නේ කොච්චරනම් වැදගත් හෝස් එකක්ද කියලා මම කිව්වා. අර පිරිසිදු කරන්න ගන්න හෝස් එකක් වගේ. ඉතින් දැන් මෙන්න මේ නිින්ද හරියට නැති එකෙන් වෙන ප්‍රධානම ගැටලු තුනක් ගැන මම කතා කරානේ. හරි එන්නේ ගැටලු තුන දැන් අපි විසඳ ගන්න තමයි ඕන. එහෙමනම් කරන්න ඕන මොකද්ද? හරි නිින්දක් ලබා ගන්න එකනේ. කොහොමද අපි ගුණාත්මක නිින්දක් ලබා ගන්නෙ? මෙන්න අපි ගුණාත්මක නිින්දක් ලබා ගන්න කරන්න ඕන ප්‍රධානම ක්‍රම තුනක්. ගුණාත්මක නිින්දක් ලබා ගන්න නම් පළවෙනි කරුණ විදියට ඔයා නිල් ආලෝකයෙන් ඈත් වෙන්න ඕන. ඔයා නිදාගන්න පැයකට කලින් ඔයාගේ ජංගම දුරකථනයෙන් ඔයාගේ ෆෝන් එකෙන් ඈත් වෙන්න ඕන. මොකද මෙන්න මේ ඔයාගේ මෙන්න මේ උපකරණ වලින් එන බ්ලූ ලයිට් එකෙන් මොළයට කියනවා තාම දවල් කියලා. ඒ වෙලාවේදී නිින්දක් එන්න ගන්නේ නැහැ. හැබැයි ඔයා පාඩම් කරන වෙලාවේදී එහෙම නැහැනේ. රැයට පාඩම් කරන්න ගත්තොත් එහෙමනම් අර කවදාවත් නැති නිින්දක් එනවා. හැබැයි මේ ෆෝන් එහෙම නැත්නම් මෙන්න මේ අපි පරිගණකයක් පාවිච්චි කරද්දී අපේ මොළයට යන්නේ බ්ලූ ලයිට් එකෙන් ගිහලා කියනවා තාමත් දවල් කියලා. අන්න ඒක නිසා ඔයා නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම පැයකට කලින් මෙන්න මේ නිල් තිර වලින් ඈත් වෙලා ඉන්න ඕන. දෙවෙනි කරුණ තමයි එකම වෙලාවට නිදා ගන්න එක. මෙන්න මේ ගුණාත්මක නිින්දක් ලබන්න නම් මෙන්න මේ එකම වෙලාවට නිදා ගන්නවා කියන එකත් ගොඩක් වැදගත්. හේතුව තමයි දැන් ඔයාලා දන්නවා සමහර අය සතියේ දිනවල වැඩ කරලා සෙනසුරාදා ඉරිදා නිවාඩු නම් සිකුරාදා රැයට මොකද වෙන්නේ? එයාලා ටිකක් රෑ වෙනකන් නිදි මරලා හරි අර වෙනද නිදා ගන්න ටයිම් එකට නැතුව ටිකක් නිදි මරලා ඉන්නවා. මේකෙන් වෙන්නේ ඔයාගේ අර පිරිසිදු කරන කෙනා ඉන්නේ. එහෙම නැත්නම් හෝස් එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර සේව් බටන් එක මෙන්න මේ දේවල් මොකද වෙන්නේ? මෙයාලටත් හිතා ගන්න බැරි වෙනවා මේ සතියන්තයේ මොන වෙලාවටද ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. හැබැයි ඔයා එකම සතියේ හැම දවසකම එකම ටයිම් එකට නිදාගෙන එකම ටයිම් එකට අවදි වෙනවා නම් එයාලට හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් කොයි වෙලාවටද මගේ ක්ලීන් වැඩේ කරන්නේ කියලා. එහෙම නැත්නම් මගේ සේව් වැඩේ කරන්නේ මොන වෙලාවටද කියලා එයාලා හරියටම හඳුන ගන්නවා. ඉතින් මෙන්න මේ එකම වෙලාවට නිදා ගන්නවා කියන එකත් අපේ ගුණාත්මක නිින්දකට ගොඩක්ම වැදගත්. තුන්වෙනි කරුණ තමයි ඔයා නිදා ගන්න තැන. එහෙම නැත්නම් ඔයාගේ කාමරය සිසිල්ව පවත්වා ගන්න එක. දැන් ඔයා හිතනවා ඇති මෙන්න මෙහෙම දෙයක්. සමහර අයට ගැඹුරු නිින්දවල යනවනේ. සමහර අයට නෑ මට නිකන් ඊයේ රෑ නිින්ද ගියේ නැහැ. භාගෙට නිදාගත්තා වගේ වුණේ. එහෙම නැත්නම් නිතර අවදි වුණා. ගැඹුරු නිින්දකට ගියේ නැහැ. මෙන්න මේකට හේතුව තමයි මෙන්න මේ උෂ්ණත්වය කියන එක. ඔයාගේ කාමරය ඔයා ගැඹුරු නිින්දකට යන්න නම් ඔයාගේ කාමරය සිසිල්ව තියෙන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ අර සැරින් සැරේ අවදි වෙන එක. ඉතින් මෙන්න මේ ගැඹුරු නිින්දක් යන එකෙනුත් වෙන්නේ ගුණාත්මක නිින්දක් කියන එක. ඒ කියන්නේ අපේ අර සේව් බටන් එක එහෙම නැත්නම් ක්ලීන් කරන එක බාධාවකින් තොරව වැඩ කරනවා. ඒකෙන් හින්දා මෙන්න මේ සිසිල්ව අපි නිදා ගන්න තැන සිසිල්ව තියාගන්න එකත් ගුණාත්මක නිින්දකට ප්‍රධාන කරුණක්. ඉතින් මෙන්න මේ ප්‍රධාන කරුණු තුන අනිවාර්යයෙන්ම කරන්න. මෙන්න මේ කරුණු තුනෙන් තමයි ඔයාගේ ගුණාත්මක නිින්දක් හරියටම බලපාන්නේ. ඉතින් මම ඔයාට අද කියලා දුන්නා මේ මොළයත් එක්ක නිින්ද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ නිින්ද කොච්චරනම් මොළයට වැදගත්ද කියලා. හරියට නිකන් අර හෝස් එකක් වගේ කියලා කිව්වේ. ඒ වගේම මම කියලා දුන්නා මෙන්න මේ නිින්ද නැති වෙන එකෙන් වෙන ප්‍රධානම ගැටලු තුනක් ගැන. පළවෙනි එක විදියට කිව්වේ අවධානය බිඳ වැටෙනවා කියලා. දෙවෙනි එක විදියට මතකය අහිමි වෙනවා. තුන්වෙනි එක තමයි පාලනය ගිලිහි යනවා. ඒ වගේම මම කිව්වා ඉතින් මෙන්න මේ නිින්ද වැදගත් නිසා ගුණාත්මක නිින්දක් ලබන්නත් ප්‍රධාන කරුණු තුනක් තියෙනවා කියලා. ප්‍රධාන කරුණු තුනෙන් පළවෙනි එක විදියට කිව්වේ නිල් ආලෝකයෙන් ඈත් වෙන්න කියලා. ඊට පස්සේ එකම වෙලාවකට නිදා ගන්න ඕන. ඒ වගේම කාමරය සිසිල්ව තියෙන එකෙන් අපේ ගැඹුරු නිින්දකට යන්න තියෙන chance එක වැඩි. එහෙම නැත්නම් නිතර අවදි වෙන එක වෙන්නේ නැහැ. හොඳ ගුණාත්මක නිින්දක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපි කතා කරේ. මේ නිින්ද කියලා කියන්නේ කම්මැලිකමක් නෙවෙයි. හැබැයි ඒක අර ඕනවට වඩා නිදා ගන්නවා නම් තමයි ඒක කම්මැලිකමක් වෙන්නේ. හැබැයි මේ රැට නිදා ගන්නවා කියන එක කම්මැලිකමක් නෙවෙයි. මේ නිදා ගන්නවා කියන එක හරියට නිකන් ඔයා ඊළඟ දවසේ තියෙන යුද්ධය දිනන්න ඔයා කරන ආයෝජනයක් වගේ. ඒ නිසා අද රැට ඔයාගේ මොළේ ඒ පිරිසිදු කිරීමේ අවස්ථාවට ඉඩ දෙන්න. දැන් අපි දන්නවා මොළේ හැම කොටසක්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මොන වගේ චැලෙන්ජස්ද එන්නේ,
ඒ වගේම මොලේ සිද්ධ වෙන දේවල් එක්ක අපේ ප්‍රායෝගික ජීවිතයේ මොන වගේ දේවල් වෙනවද කියලා අපි මොන වගේ දේවල් කරනවද කියලා අපි බ්‍රේන් වීඩියෝ සීරීස් එකේ වීඩියෝ 7කින් කතා කරා. ඊළඟට එන්නේ ඔන්න අවසාන වීඩියෝ එක. අවසාන වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ හැම දෙයක්ම ඔක්කොම එකට එකතු කරලා අපේ ලයිෆ් එකේ නැ චැලෙන්ජස් වලට හරි ප්ලෑන් එකකින් කොහොමද චැලෙන්ජ් කරන්නේ කියලා. එහෙම නැත්නම් ඒ චැලෙන්ජස් වින් කරන්නේ කොහොමද කියලා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. මෙන්න මේ මොලේ ඇතුලේ බ්‍රේන් වීඩියෝ සීරීස් එකේ වීඩියෝ 7කින් කතා කරපු දේ හරි සැලැස්මක් හදාගෙන අපේ සාර්ථකත්වයට යන්න කොහොමද වැඩ කරන්නේ කියලා.